දේශපාලනේ නම් චුට්ටක් අම්ම නැහැ. අන්න දැක්කා මගේ විහාර ශ්‍රේෂ්ඨ ප්‍රවීණේ පට්ටිස්සුරා ඔයගොල්ලෝ වැඩ වෙන්න ඕනේ. ප්‍රොමල්ලි ඔයාට ඇත්තටම ගොඩක් පිං මට මේ ආයිබෝවන් යාළුවෝ හැමෝටම මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ දේශපාලනේ නම් චුට්ටක් අම්ම නැහැ. ඒ හින්දා දේශපාලනේ මේක චුට්ටක්වත් නැහැ. මේ මට හම්බ වෙච්ච පළමු රාජ්‍ය අනුග්‍රහය මගේ ව්‍යාපාරේ මේ තියෙන්නේ ඉතින් ගනිපු මයිටෝෆෝන් මැෂින් එක. මුලින්ම කියන්න ඕන මේක නිකම්ම ලැබුණු දෙයක් නෙමෙයි. ඇත්තටම ආර්ථික සංවර්ධන නිලධාරීන් මුලින්ම ඇවිල්ලා බැලුවා මගේ මේ ව්‍යාපාරේ බලලා ඊට පස්සේ එයා ගිහිල්ලා නැවතත් ආවා ආර්ථික සංවර්ධන නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් ඒ වගේම ග්‍රාම නිලධාරී තවත් කීප දෙනෙක් ආවා. මම එදා හරියටම වැඩ කර තමයි හිටියේ මගේ වඩුමඩුවේ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මම වැඩ කරනකොට දැක්කා මගේ ව්‍යාපාරේ දැක්කා. ඇත්තටම ඒගොල්ලෝ සතුටු වුණා. සතුටු වෙලා මගෙන් ඇහුවා ඔයාට මගේ ව්‍යාපාරෙදී ඔයාට අඩුපාඩු තියෙන්නේ මොනවද කියලා. ඉතින් මට ඇත්තටම තිබ්බේ මම අත්තියක් වලින් තමයි මෙච්චර දවසක් ඇපුවේ. ඉතින් මං ගුවා මට මෙන්න මේ මයික්‍රෝ මැෂින් එක ඇත්තටම අත්‍යවශ්‍යයි. මේක මේ මට ගන්න පුළුවන් නම් මුදලක් මේ රජේ හරහා අරන් දෙන්න කියලා. ඊට පස්සේ ඒ මිස් ලකුවා මේක කීයක් වෙනවද කියලා මගෙන් අහුවා. ඇත්තටම මේ මැෂින් එක වෙනවා රුපියල් 75000ක් වෙනවා වෙනත පොලේ වටිනාකම. ඒ මිස් ලකුවා ඔයාට රුපියල් 50000ක මුදලක් අරගෙන දෙන්නම් ඉතුරු ටික ඔයාට දාලා මේක ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම එකසේම කැමති වුණා. මං කිව්වා මිස් මං ඉතුරු මුදල දාලා ගන්නම්. මේ මට පුළුවන් නම් මේ මුදල පාස් කරලා දෙන්න කියලා. ඉතින් ඒ පාර මම වැඩ කරත් ඉඳී මිස්ලාවේ ඇත්තටම ඒගොල්ලෝ දැකලා ඉතින් ව්‍යාපාරෙට මට මේ මුදල පාස් කරලා දුන්නා. නිසි ක්‍රමවේදයේ යටතේ. ඒ කියන්නේ නැතුව මොකක්වත් නැතුව නේ ලියකිවිලි වල ලියලා එහෙම ක්‍රමවේදයේ යටතේ තමයි මට මේකේ රුපියල් 50000ක මුදලක් රජයෙන් හම්බුණා. ඒ වගේමයි ඉතුරු රුපියල් 25000 මම අතින් දාලා තමයි මේක මගේ ව්‍යාපාරේ මුදල් වලිනුයි මගේ ඉන්නවා ජපන් වල මේ මගේ යාළුවෙක් මේ අනුරමල්ලි එයත් මට මේක ගන්න මුදල් වලින් උදව් කරා. අනුරමල්ලි ඔයාට ඇත්තටම ගොඩක් පිං මට මේ කළ උපකාරයට ඉතුරු ටික මගේ අතිනුත් දාලා තමයි මම මේ මැෂින් එක ගත්තේ. ඊට පස්සේ මේ මැෂින් එක ගනිද්දි ඇත්තටම මට මේ වෙයි රජයට දෙන්න තිබ්බොත් කෝටේෂන් ඒව හැම ගන්නවා මේ මැෂින් එකේ විස්තර සම්පූර්ණ විස්තරයක් අරගෙන එහෙම නිසි ක්‍රමවේදයට තමයි මේ මැෂින් එක මට ලබා දුන්නේ. ඊට පස්සේ මම ඉතින් ඇවිද ගන්නත් බෑනේ. ඉතින් මට මේ කෝටේෂන් ගන්න කඩවල් වල යන්න බෑ. ඊට පස්සේ මේ බඩුවැට ශ්‍රේෂ්ඨ ප්‍රවීණේ ඉන්නවා ආර්ටිස්ට්ුරා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. Facebook page එක තියෙනවා ආර්ටිස්ට්ුරා. එයාට මම කෝල් එකක් දීලා මගේ විස්තරේ කිව්ව ගමන් එයා චුට්ටක්වත් පැකිලුන්නේ මට මේකේ කොටේෂන් එක ඔන්ලයින් හරහා විනාඩි 10ක් යනකොට මට අරන් දුන්නා ලංකා ටූල්ස් කැන්ඩි වලින් මට මේකේ කොටේෂන් එක අරන් දුන්නා. ඉතින් ඒ වගේම ආර්ටිස්ට්ුරා ඔයාටත් ගොඩක් ස්තුතියි මට ඒකර උපකාරයට. නැත්තම් මේකේ මුදල් හිර වෙලා තිබ්බේ කොටේෂන් නැතුව ගන්න බෑ මේ මැෂින් එකේ මුදල් දෙන්න බෑ කියලා තමයි මේ මිස්ලා කිව්වේ මේකේ විස්තරයක් ඕනේ කියලා. ඉතින් මේ සුරා ඔයාට ගොඩක් ස්තුතියි. මම මේ වීඩියෝ එකේදී ඒ වගේමයි මට මේ වැඩ කරන් යද්දි මගේ ප්‍රමිත මල්ලි ප්‍රමිත බබාත් එයාත් මට ගොඩක් සහාය වෙනවා. ඒ වගේමයි මේ වැඩ මම මේ වීඩියෝ එක දාන්න ප්‍රධානම හේතුව තමයි මම මගේ බැරි කමකට එහෙම දුන්නු එකක් නෙමෙයි මේක. ඇත්තටම මම ව්‍යාපාරයක් කරන් යනවා. මට කුකුලක් විදියට තමයි මේ මැෂින් එක දුන්නේ. ඒගොල්ලෝ එනෝ දැන් ඕගොල්ලොන්ට උනත් යම් කිසි ව්‍යාපාරයක් කරනවා නම් මේක වඩු වැඩ වෙන්න ඕනේ. ඕගොල්ලොන්ටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉල්ලීම් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරනවා නම් ඉතින් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ අවංකව සේවය කරනවා. ඔයා සුදුස්සෙක් නම් ඇත්තටම ව්‍යාපාරයක් කරන් යනවා නම් ඕගොල්ලොන්ටත් මේ සහාය ගන්න පුළුවන්. මම වීඩියෝ එක විශේෂයෙන්ම දාන්න හේතුව ඒ හින්දා පොඩි ව්‍යාපාරයක් කරනවා නම් හැබැයි මේවා දෙන්නේ මේ මුදල් විකුණම් ගන්නට ඉන්නේ නැහැ. ඒක 100%ක්ම ෂුවර්. දැන් මේ මැෂින් එක මම ගෙනාවට රාජ්‍ය සේවය අධ්‍යයනය කරනවා. මම මේකෙන් වැඩ කරනවද කියලා බලනවා. ගෙනාපු ඒවයි ඒ සම්පූර්ණ බිල් අනම් ඔක්කොම මම ඒගොල්ලොන්ට යවන්න ඕන දෙන්න ඕන. ඒගොල්ලෝ වැඩ කරනවද මේ මැෂින් එක මං ගාව තීද කියලා නිතරම අවධානයෙන් තමයි ඉන්නේ. ඒ හින්දා එහෙම කරන්න බෑ. ඉතින් ඇත්තටම
රාජ්‍ය නිලධාරීන් ඔයාලත් ව්‍යාපාරයක් කරනවා නම් පොඩි හරි හිරවීමක් තියෙනම් රුකුලක් විදියට රජයෙන් සහයෝගයක් ගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් ඉන්නවා අවංකව සේවය කරනවා. ඉතින් මට හම්බුනේ ඒකින්දා. ඉතින් මම ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක දාන්න හේතුව ඒකයි. මම මොකක් හරි පොඩි ව්‍යාපාරයක් කරන අයට උනත් එහෙම දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඇත්තටම ලනාගොඩ ප්‍රාදේශීය ලේකම්තුමී ආර්ථික සංවර්ධන නිලධාරී මිස් සමාජ සේවා නිලධාරී මිස් ඒ වගේම ග්‍රාම නිලධාරී මිස් ඒ ඇතුළු මේ වෙනුවෙන් කැප වුණු රාජ්‍ය නිලධාරීන්ට ඇත්තටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක ගෙනාවේ ඔයගොල්ලොන්ට. ඇත්තටම ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් මොනවා හරි යමක් ගනීවි කියලා මේ අදහස් වලින් ඔයාලත් ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරනවා නම් කරන්න ගන්නවා නම් ඒ කියන්නේ බලන්න රාජ්‍ය අනුග්‍රහය සමහර විට මේ ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොන්ට ගොඩක් ස්තුතියි හැමෝටම සුබ දවසක්.